අලුත් අවුරුද්ද කියන්නේම සැබඳියාවන් අලුත් කරගන්න කාලයක්නේ. ඉතින් මෙන්න මේ කාලේ සමාජයට වටිනාකමක් දෙන ගමන් සැබඳියාව අලුත් කරගන්න පුළුවන් නම් කොච්චර ලොකු වටිනාකමක්ද නේද කවි? ආමා. ඔන්න ඉතින් අපි SLT Mobitel ජාතිය සංනිවේදන සහකරු ඔවුන් එක්ක සැබඳියාව අලුත් කරගන්න ලස්සන තැනකට ආවා. SLT Mobitel සහ සැබඳියාව යටතේ අකණ්ඩව පාරිසරික සමාජීය යහපාලනය වශයෙන් අපි වැඩසටහන් බොහෝමයක් මේ වෙනකොටත් සමාජයට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන් වලින් එක වැඩසටහනක් තමයි මේ අද මේ විදිහට ආරම්භ වෙන්නේ. ඉතින් අපි බලමු මොනවද ඇතුලේ වෙන්නේ කියලා. මේ තැන ගැන කතා කරනවා නම් පුංචි මල් කැකුළු වල හිනාවන්ගෙන් පිරිච්ච තැනක තමයි අපි ඉන්නේ කවි. ඉතින් මේ තැන තමයි හම්බෙගමුව තනමල්විල රතඹලාගම කනිෂ්ඨ විද්‍යාලය. මේ පුංචි දරුවෝ බලාගෙන ඉන්නවා අපි ඒගොල්ලොත් එක්ක අවුරුදු සමරන්න එනකම්. ஆமா எங்களுக்காக உள்ள நிறைய மாணவர்கள் உற்சாகமா காத்துட்டு இருக்காங்க. அவர்களோட மகிழ்ச்சியை அவங்களோட சேர்ந்து நம்மளும் பகிர்ந்து கொள்ள போறோம். வாங்க போலாம். අපි අවුරුද්ද පුරාම නොයෙක් වැඩසටහන් කරනවා. පාරිසරික පැත්තෙන් කරන වැඩසටහන් තියෙනවා. සමාජීය වශයෙන් අධ්‍යාපනය වර්ධනය කරන නොයෙක් දේවල් සඳහා කරන වැඩසටහන් රාශියක් තියෙනවා. ඒ එක අංගයක් තමයි එක වැඩසටහනක් තමයි අද අපි මේ හම්බෙගමුව ප්‍රදේශයේ ඔයගොල්ලන්ගේ පාසලේ මේ කරගෙන යන්නේ. රතඹලාගම කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ට විශේෂම අවශ්‍යතාවයන් විදිහට පැවතුනේ ඒගොල්ලන්ගේ පාසල් උපකරණ. ඉතින් මේ සිංහල හින්දු අලුත් අවුරුද්දත් අරගෙන SLT Mobitel සහ සැබඳියාවත් එක්ක හිස්සතින් මේ පාසලට අදාවේ නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය කරන පාසල් උපකරණ සියල්ලත් සමගයි SLT Mobitel ආයතනය ඔවුන්ගේ පාසලට පැමිණියේ. ඒ විතරක් නෙමෙයි කවි. ඔයා දන්නවනේ ලංකාවේ මේ වෙනකොට තාක්ෂණය කියන්නේ ඉතාමත් ඉහළ මට්ටමක තියෙන දෙයක්. හැබැයි අපි කොළඹ ඉඳලා මේ වගේ පාසලකට මේ වගේ ගමකට ආවහම අපිට තේරෙනවා මේ ළමයින්ට තාක්ෂණික සම්පත්වල කොච්චර හිඟයක් තියෙනවද කියලා. ඉතින් SLT Mobitel ආයතනය පාසල් උපකරණ පමණක් නොවේ. නවීන පහසුකම් වලින් සමන්විත පරිගණක විද්‍යාගාරයක් අද උන්ට ලබා දීලා තියෙනවා. SLT Mobitel කියන්නේ අන්තර්ජාල පහසුකම් සැපීමේ ප්‍රමුඛයානේ. ඒ වගේම තමයි ෆයිබර් තාක්ෂණය ප්‍රථම වරට හඳුන්වා දුන් ප්‍රමුඛයත් SLT Mobitel ආයතනය. ඉතින් SLT Mobitel ආයතනය අද දවසේ මේ දරුවන්ට SLT Mobitel 4G තාක්ෂණය ලබා දීමද සිදු වුණා. අපිට ඕන වුණා ඕගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතුත් සාර්ථක කරගන්න උදව් කරන්න. ඉතින් ඒ වෙනුවෙන් අපි ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ පුස්තකාලය, ඒ වගේම ඔයගොල්ලන්ගේ කම්පියුටර් ලැබ් එක සහ ඒ වගේම ඔයගොල්ලන්ට අන්තර්ජාල පහසුකම් වලට අද දිනේ උදව් කරනවා. ඒ හැම පහසුකමක් එක්කම මේ දරුවන්ට පුස්තකාලයට අවශ්‍ය කරන පොත් සියල්ලම ලබා දුන්නේ SLT Mobitel ආයතනය විසින්. அண்மை காலத்தில் எங்கள் இலங்கை மக்களை பாதித்துள்ள பொருளாதார நெருக்கடியின் காரணமாக பல சிறுவர்கள் கல்வி கற்க உரிய வசதிகள் இன்றி கல்வி கற்கை நெறிகளிலிருந்து ஈடுபட்டு இருக்காங்க. அதுவும் ரத்தம்பலாகம கனிஷ்ட வித்யாலயத்தில் கற்கும் திறன் கொண்ட பல மாணவர்களுக்கு கல்வி கற்கையை மேற்கொள்வதற்கு பாரிய அளவு வளப்பற்றாக்குறை காணப்படுகிறது. எனவே SLT Mobitel ஊடாக நவீன தொழில்நுட்பத்துடன் அவர்களின் பாடசாலை பணிகளை வெற்றிகரமாக முன்னெடுத்து செல்வதற்கு தேவையான அனைத்து ஆதரவையும் நாங்கள் அவர்களுக்கு தொடர்ச்சியாக வழங்குவோம். ආදරණීය ඔබ මේ අපි වගේ දුෂ්කර ප්‍රදේශයකට ඇවිල්ලා මේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හෙට දවස වෙනුවෙන් මෙහෙම කාර්යයක් කරන්න ඔබට සිත් පහළ වුණේ. ඒ නිසා ඒ පිළිබඳව ඔබට ගෞරවනීය ස්තුතිය කෘතවේදීත්වය පළ ගන්න ගමන් SLT Mobitel සහ සැබඳියාවත් එක්ක ඔවුන් අපේ රටේ අනාගත දරුවන් වෙනුවෙන් කරපු සත්කාර බොහෝමයි. ඉතින් ඉදිරියටත් ඔබගේ නගරය, ඔබගේ දරුවන්, ඔබගේ පාසල වෙනුවෙන් ඔවුන්ගේ සත්කාර බොහෝමයක් ඉටු කිරීමට නියමිතයි. හදවතේ සැබඳියාවන් එක්වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.